ළමයි කොහොමද ඔයාලට ඔන්න අද ඔයාලත් ආස මමත් ආස රටකට ඒ කියන්නේ මමත් ආසම රටකට අවුරුදු ගාණක් බිට් කරලා මට ඒ කියන්නේ මම රික්වෙස්ට් කරලා මට හම්බුනේ නැහැ. ඉතින් සෑහෙන කාලයකට පස්සේ මේ ෆස්ට් ටයිම් මට මේ රටට එන්න හම්බුනේ. ගෙස් කරන්න බලන්න මම කොහෙද ඉන්නේ කියලා. ඇත්තටම මම මාර නිදිමතකින් ඉන්නේ. ඔක්කොටම වඩා මාර මහන්සියකින් ඉන්නේ. ඒ වුණාට මේ රටට ඇවිල්ලා නිදාගෙන ලේයෝ එකේ ආය ඩෝහා වලට යන්න බෑ. මොකද එහෙම වුණොත් මම මාරම රිග්‍රෙට් කරයි. ඉතින් ඒ හින්දා මං හිතුවා ඉක්මනට ඇඳගෙන අතරම අපි ලෑන්ඩ් කරේ නම් දැන් පැය 3කට වගේ කලින් 4කට වගේ කලින් ඊට පස්සේ ඉතින් post duties post landing duties ටික ඔක්කොම ඉවර කළා අපි හොටෙල් එකට ඇවිල්ලා මම wash එකක් දාගෙන පැය එකමාරක් විතර නිදාගත්තා. මට ඇත්තටම නැගිට ගන්නත් බෑ. ඒ තරම් මහන්සි නිදිමතයි දෙකම. ඒ වුණාට මම මාරම විදියට පුෂ් කරලා ඉක්මනටම ලෑස්ති වෙලා ආවා. ඉතින් ඔයාලා දැන්ටමත් මගේ thumbnail එකේ දැකලා ඇති මම කොහෙටද මේ ඇවිත් ඉන්නේ කියලා. මම ආවේ කොරියාවලට. ඇත්තටම මම මාරම එක්සයිටඩ් ළමයි. මොකද මම සෑහෙන කාලයක් තිස්සේ බලාගෙන හිටියා මේ රටට එන්න. ගොඩක්ම ඇත්තටම ආසාවෙන් හිටියේ කොස්මෙටික් අයිටම්ස් වලට. ඔයාලා දන්නවනේ මෙහි අර අපිට ඕන දේවල් හැමදේම කියන්නේ අපිට ඕන හැමදේම මෙහි තියෙනවා. ඉතින් මාර ආසාවෙන් ආවේ. ඉතින් අපි යමු. දැන් මේ මම යන්නේ ඇත්තටම ක්ලිනික් එකකට. මෙහෙට ඇවිල්ලා ෆේෂියල් එකක් කරගත්තේ නැත්තම් ඇත්තටම කිසිම වැඩක් නෑ ළමයි. මේක මම කරන්න යන ෆස්ට් ටයිම්. මම ඇත්තට මොකද මගේ ස්කින් එක ඔයාලට පේනවද දන්නේ නෑ. මගේ මූණ මේ වගේ නෙමෙයි ඉස්සර තිබුණේ. ඇත්තටම මාරම ක්ලියර් ස්කින් එකක් මට තිබුණා. දැන් ටිකක් මගේ ෆේස් එක ඩල් වෙලා එතකොට ඩාර්ක් ස්පොට්ස් අරා මේවා ගොඩාක්. එතකොට මට පීරියඩ් එහෙම හැදුනහම ගොඩක් මේ වගේ ඩාර්ක් ස්පොට්ස් හිටිනවා. අර ඇක්නි මාක්ස් තියෙනවා, ස්කාර්ස් මාක්ස් ඒවා ඔක්කොම තියෙනවා. ඉතින් මට හිතුණා ෆස්ට් ටයිම් මයික්‍රෝ නීඩ්ලින් try කරලා බලන්න ඕනේ කියලා. ටිකක් බයයි. හැබැයි පේන් ලෙවල් එක එහෙම ලොකුවට නෑ කියනවා. ඉතින් මම අද try කරලා බලනවා මයික්‍රෝ නීඩ්ලින් එක. තාම අපි බස් එකේ ඉන්නේ. ඒ කියන්නේ එයාපෝට් ෂටල් එකේ හොටෙල් එකේ ඉඳන් තාම මේ ප්ලේස් එකට ගියේ නෑ. ඉතින් දැන් මෙතන ඉඳන් එයාපෝට් එකට ගිහිල්ලා එයාපෝට් එකේ ඉඳන් අපි මෙට්‍රෝ එක අරගෙන සබ්වේ එක අරගෙන එතනින් තමයි මේ කියන ක්ලිනික් එකට යන්නේ. ඉතින් මම අපේමන්ට් එක already 4 o'clock දැම්මා. ඔයාලා දන්නවනේ හැමදාම වගේ මම පරක්කුයි කියලා. ඉතින් අදත් පරක්කුයි. ඒ වුණාට යමු. එහෙනම් let's go. අපි දැන් පිටත් වෙනවා. මේ තමයි ටිකට් එක. මේක මෙහි කරන්සි එකකින් 5000ක් උනේ one way ටිකට් එක. මම අතන දන්නේ ශ්‍රී ලංකන් රුපියල් වලින් හරි යුරෝස් වලින් මේ කීයක්ද කියලා. But I don't think it's much. ඔන්න දැන් මම යන ගමන් ඉන්නේ පල්ලෙහාට පාරක් වෙනවා.
අනේ මන්දලම මට නම් තේරෙන්නේ නැහැ හැමදාම මට මේ Google Maps වලටයි තියෙන්නේ මේ ඔපොසිට් බැඳීමක්. ඕන වැරදිලා මම ආපු තැනට එහා පැත්තේ තමයි ක්ලිනික් එක තියෙන්නේ. මං දැන් සෑහෙන දුරක් අනිත් පැත්තට ආවා. මට නම් තේරෙන්නේ නැහැ. හැබැයි මෙහෙ මට කට්ටිය කිව්වා Google Maps හරියට වැඩ කරන්නේ නැහැ, accurate නැහැ කියලා. මට ඒ වුණාට වෙන කරන්න දෙයක්වත් නැහැ. යාළුවා මට app එකක් කිව්වා. මට ඒක ඩවුන්ලෝඩ් කරගන්න වෙලාවක් තිබෙත් නැහැ. So මම දැන් ඇහුවා මෙතන ඉන්න කොරියන් කට්ටියගෙන්. එයාලා මට එයාලගේ map එකෙන් බලලා කිව්වා මේ තැනට තමයි යන්න ඕනේ කියලා. So let's go. ආයෙත් අපි ආපු තැනට යමු. ස්ටේෂන් එකට එහා පැත්තේ තමයි තියෙන්නේ. මාව ඇතුළට ගන්න හිතන්නේ නැහැ මොකද මම ඒ තරම් පරක්කුයි. ගිහිල්ලා try එකක් දීලා බලමු අපි. Let's go. අමුතු කූලින් සෙන්සේෂන් එකක් එක්ක නම්බින් ගතියක් දැනෙනවා. මේ හරිය තමයි ගොඩක්ම නම්නස් එක මට තේරෙන්නේ. මේ වල නම් ලොකුවට නෑ. Time to go. අපි බලමු මයික්‍රෝ නීඩල් එකෙන් පස්සේ මොකද වෙන්නේ කියලා. මයික්‍රෝ නීඩලින් එක කරන්න යන්නේ. ට්‍රීට්මන්ට් එක කරලා ඉවරයි. දැන් අපි කියන්නේ මගේ තව කලීග් කෙනෙක්, ක්‍රූ කෙනෙක් එක්ක අපි මේ ස්ට්‍රීට් ෆුඩ් try කරන්න තමයි යන්නේ. අපි ආවා මෙන්න මේ කොරියන් ෆුඩ් try කරන්න. බලමු කොයි වගේද කියලා. You're not in the video. No worries. I think only cash we will ask. Oh, it's a huge one. Thank you. 너무 고마워요. 네. 이거. ඔන්න මං ආවා ඩෝහා ඉඳන් බලන්න හිටපු කොස්මෙටික් ස්ටෝ එකට. මේක කොරියාවේ හරිම ප්‍රසිද්ධයි. ඔලිව් යං හැමෝම දන්නවත් ඇති. ගොඩක් සෝෂල් මීඩියා වල මේ ස්ටෝ එකේ තියෙන ප්‍රොඩක්ට්ස් වයිරල් යනවා. මොකද මෙතන තියෙන්නේ හැම කොරියන් වයිරල් යන හැම ප්‍රොඩක්ට් එකක්ම මෙතන තියෙනවා. එහෙනම් අපි යමු. මගේ සූට්කේස් එක ළමයි empty මම අරන් ආවේ. මොකද යද්දි කොස්මෙටික්ස් අයිටම්ස් වලින් විතරක්ම ෆුල් කරන්න ඕන නිසා. අපි
ළමයි ඔලිවියන් එකෙන් මට බඩු ගන්න බැරුව ගියා. මොකද මම පාස්පෝර්ට් එක දාලා ඇවිල්ලා. ඉතින් ඒක නැතුව ටැක්ස් රිෆන්ඩ් ගන්න බැරි නිසා මං හිතුවා හෙට උදේට අපේ එයාපෝට් එකේ තියෙන තවත් ඔලිවියන් එකක් ඒකට යන්න කියලා. එතකන් අපි පොඩ්ඩක් ස්ට්‍රීට් එකේ ඇවිදලා හොටෙල් එකට ආයෙ යමු. ළමයි මේ වහිනවා. ළමයි අද දෙවෙනි දවස මට ඇත්තට මේ ඔලිවියන් එකට ගියාට මට පොඩි ප්‍රශ්නයක් වුණා. මොකද මම පාස්පෝර්ට් එක ගෙනින් නැහැ ටැක්ස් රිෆන්ඩ් වලට. මොකද සාමාන්‍යයෙන් මම අර කරපු මයික්‍රෝ නීඩලින් ට්‍රීට්මන්ට් එකත් එක්ක මට එතනටත් මම පාස්පෝර්ට් එක ගෙනහිලා නැති නිසා මට ටැක්ස් රිෆන්ඩ් ගන්න බැරුව ගියා. ඒ හින්දා මම දැන් මේකට හිතුවා මම ඊයේ ඔලිවියන් එකකින් පුත් ගන්නේ නැතුව අද ඇවිල්ලා. මොකද මට අද රැට තමයි ෆ්ලයිට් එක තියෙන්නේ. අද ඇවිල්ලා මම එයාපෝට් එකේ තියෙනවා තව ඔලිවියන් එකක්. ඉතින් ඒකෙන් ගන්නවා කියලා මම ආවා. ඇවිල්ලා නිදාගත්තා තමයි හොඳටම. තාම මගේ ෆේස් එක රිකවර් වෙලා නැහැ කියලා මට තේරෙනවා. මොකද චුට්ටක් අර ඉරිටේෂන් එක තියෙනවා වගේ නිකන් ඉරිටේටිං වගේ ටිකක්. කොහොමත් මේක දවස් 2ක් 3ක් තියෙනවා කියලා කිව්වා. ඉතින් මට අද මේකප් ඇප්ලයි කරන්න බෑ කොටින්ම. තාමත් අර ඉදිමිච්ච ගතිය තියෙනවා. අපි තව සතියකින් වගේ තමයි සතියකින් කමාරකින් වගේ තමයි මේකේ රිසල්ට් බලා ගන්න පුළුවන් හරියටම. අනිත් එක දැන් මම යනවා ගිහිල්ලා මම ගොඩක්ම එයිම් කරන බ්‍රෑන්ඩ්ස් ටික තමයි මෙඩිකියුබ් එකයි COSRX එකයි. අනිත් එක සෙන්ටෙලා මේ බ්‍රෑන්ඩ් තුන තමයි මම එයිම් කරන්න කියලා ගන්න. තව මට ගොඩක් ඒවා ගන්න තියෙන ඔළුවේ. අපි ගිහිල්ලාම බලමු. දැන් මම මේ බස් එකේ ඉන්නේ. දැන් බස් එක පිටත් වෙනවා. ෂටල් එක එයාපෝට් එකට. මොකද මට ලේසි මෙතනින් ගිහිල්ලා ඒක අරගෙන ආයෙ ඇවිල්ලා ටිකක් රෙස්ට් කරන්න. තාමකුත් කාලත් නැහැ. ඒ නිසා එක්කෝ එයාපෝට් එකෙන් මොන හරි ගනි නැත්නම් හොටෙල් එකට ඇවිල්ලා රූම් සර්විස් ඕඩර් කරමු. දන්නේ නැහැ කොහොමද කියලා බලමු අපි දැන් ගිහිල්ලා. Riddle shot කියන එක කොරියාවල මාරම ෆේමස්. මම දැන් ඇප්ලයි කරලා නම් බැලුවා ටිකක්. ඒකට ඒක පේන්ෆුල් නෑ. මම හිතුවා පේන්ෆුල් වෙයි කියලා. මට ගන්න අරන් බලන්න හිතෙනවා. ටිකක් අරන් බලමු කොයි වගේද කියලා. This one is very famous here in Korea. මම ආසම බ්‍රෑන්ඩ් එකක් මේක. මම ගාව තියෙන ලිප්ස්ටික් මේ බ්‍රෑන්ඩ් එකේ මම ආරම්සයි. අම්මයි මේකේ මේකප් ස්කින් කෙයාර් විතරක් නෙමෙයි මෙයාලගේ වයිටමින්ස් එහෙමත් තියනවා ගොඩක් ගන්න. මම හිතනවා
මේවා මාර එෆෙක්ටිව් කියලා මට ගොඩක් ආරංචි වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔයාලා දැකලා තියෙන්නේ කොරියන්ස්ලාගේ මාරම ඒ කියන්නේ ස්කින් කෙයා එක වුණත් එයාලා ෆිසිකලි එයාලගේ ඒක මේන්ටේන් කරන විදිය වුණත් මාර්ම පර්ෆෙක්ට් එකට තියෙනවා. ඉතින් එයාලා පිටරට ප්‍රොඩක්ට්ස් යූස් කරනවා ගොඩක් අඩුයි. එයාලාගේම ප්‍රොඩක්ට්ස් තමයි යූස් කරන්නේ. මේක මම ගත්තා කල්හාරට. මේක මල්ටි විටමින් එකක්. මෙහි ගොඩක් ෆේමස් එකක්. අනිත් එක තමයි gut health වලට මෙතන මාරම ඒවා තියෙනවා. මම හිතන්නේ probiotics වගේ. මම හිතුවා මගේ gut health එක ගැන අපි කතා නොකරමු. ඒ හින්දා මේ probiotics එකක් ගන්න ඕනේ කියලා. මම දැන් අහනවා මෙයාලගේ මේක කොහොමද use කරන්න කියලා. ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන this one. Let me see. කොරියා ඇවිල්ලා මට උණු වැඩක්. ළමයි පිස්සු හැදිලා ඉන්නේ මට. ළමයි සේ සතම වියදම් කරගත්තට පස්සේ මම දැන් මේ හරිම සතුටින් ඉඳගෙන ඉන්නවා. මට වචන නැහැ කියන්න. මොකද ඇත්තටම මම හිතාගෙන ගියාට වඩා ලොකු ගාණක් මම වියදම් කරා. ඒ වුණාට ඉතින් මට කරන්න දෙයක් නැහැ. ඉතින් දන්නවනේ අපි කොහොමද shopping කරන්න ගියාම කොහොමද කියලා. මම හැමතිස්සෙම shopping කරන කෙනෙක් නෙමෙයි. හැබැයි මං ගියොත් ඉවරයි. දැන් මං ආවා කන්න යන්න කලින් එයාපෝට් එකේම මම නමවත් දන්නේ නැහැ මේ රෙස්ටුරන්ට් එකේ. මොකද ඒක කොරියන් වලින් ලියලා තියෙන්නේ. මම ඕඩර් කරේ කොහොම හරි black bean noodles එකක්, seafood noodles එකක්. ඒකත් එක්ක dumplings. එතකොට මම dumplings කන්න හරි මාසයි. කොහොම හරි මම ඕඩර් කරා. මට drinks ගන්න බැරුව ගියා. ඒ උනට කරන්න දෙයක් නැහැ. දැන් ඉතින් මම මෙයාලගේ වතුර දෙන්නේ මෙන්න මෙහෙම චූටි මේකට තමයි වතුර දෙන්නේ. ඉතින් හරිම ලොකුයි මේ කප් එක. එනවානේ. ඉතින් මම දැන් ගත්තා. දැන් මම ඉන්නවා. ඕඩර් එක ලෑස්ති වෙනකන් අපි බලමු. ඊට පස්සේ මම ඔයාලට පෙන්නනම් ගත්ත කෑම කොහොමද කියලා. අපි බලමු. හරිම රසයි. මේකත් මාර රහයි. පිකල් උත් නෙමෙයි. කිම්චි ටයිප් එකට හොඳ රසයි. මං හිතුවා මට ඇත්තටම කෑ ගන්න බැරි වෙයි කියලා. ඒ වුණාට ඇත්තටම කෑමේ කවුලක් නැහැ. රසයි. කන්න පුළුවන්. ඒ අර black bean sauce එකනේ තියෙන්නේ. ඒක ඇත්තටම මාර රහයි. අන්තික මං කපු dumpling එකත් රසයි. ඒකේ භාගයක් වට ගත්තා. භාගයක් කෑවා. ඒ වුණාට මේ ඇත්තටම මේ කෑම දෙකම කන්න පුළුවන් රහයි. ළමයි ගෙදර ආවා. ඇවිල්ලා දැක්ක වගේ බෑග් එක අස් කරා. දැන් මම මේ මාස්ක් එක දාන්නයි යන්නේ.
හරිම සූතින්. ඒ වගේම ළමයි තවත් දෙයක් කියන්න ඕනේ යන්න කලින් මම ගත්ත මේ ගොඩක් ප්‍රොඩක්ට්ස් මගේ TikTok එකේ මම සෙල් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. මොකද විශේෂයෙන්ම මේක මගේ YouTube එක බලන ඉතාලි ඉන්න කට්ටියට. මොකද මම තව සතියකින් කමාරකින් වගේ මිලාන් වලට යනවා වැකේෂන් වලට. එතකොට මම මේ ප්‍රොඩක්ට්ස් අරන් එන්න හිතාගෙන ඉන්නවා. ඉතින් ඔයාලට මේ ප්‍රොඩක්ට්ස් මගෙන් ගන්න ඕන නම් මේ ඔයාලට මම කිව්වා වගේ මම මේ ගත්තේ ඔක්කොම කොරියන් වයිරල් ප්‍රොඩක්ට්ස්. ඒ කියන්නේ කොරියාවල වයිරල් යන ප්‍රොඩක්ට්ස්. ඉතින් මේ අතර මාර්ම එෆෙක්ටිව්. ඒ හින්දා ඔයාලට බය නැතුව මේක ගන්න පුළුවන්. ඉතින් අනිත් එක ඔයාලා දන්නවා මම එහෙම විකුණ ගන්න ඕනකමට ඔහේ බඩු විකුණන කෙනෙක් නෙමෙයි. මට ඇත්තටම එෆෙක්ටිව් කියලා හිතෙන දේවල් විතරයි මම ඔයාලට සෙල් කරන්නේ. ඉතින් මම මිලානෝ වලට එනවා හරියටම first week of May. ඉතින් ඔයාලට මගින් මේ ටික ගන්න ඕන නම් මගේ අංජලි ෆර්නෑන්ඩෝ TikTok account එකෙන් මේ ටික ඔයාලට ගන්න පුළුවන් ප්‍රීපේමන්ට් එකක් කරලා. එතකොට මම මේ ආපුහම ඔයාලට ඒවා අරගෙන එනවා. ඉතින් එහෙනම් ආයෙත් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් stay blessed and stay happy. See you. Bye bye.